පුතේ ඉමල්ක කඩේට පොඩ්ඩක් ගිහින් එන්නකෝ. අද බිබිලේ මාමලා එනවා කිව්වා. හරි අම්මේ. විනාඩි 5ක් දෙන්න. පුතේ කඩේට පොඩ්ඩක් ගිහින් එන්නකෝ. අනේ අම්මේ මේ මට නම් බෑ. මම මේ පාඩම් කරන ගමන් ඉන්නේ. අනාගතේ කෝටි ගාණක් උපයන්න ඉන්නවා මම. ඒකට වැඩ කරන ගමන් නේ. මේ වෙලාවේ කඩේ යනවා කියන්නේ මට සෑහෙන ආවස්තික පිළිදෙක. සියල් 200ක්වත් දුන්නොත් පොඩ්ඩක් සලකා බලන්න පුළුවන්. නැත්තම් ඉතින් වැඩේ පාඩු. මොන්න වදයක් දෙයි? මොකක් හරි කරලා තව සල්ලි ටිකක් හම්බ කරන්න වෙනවා. මෙහෙම ජීවත් වෙලා මොකටද? මැරෙන්නද කියන්නේ මට? අදත් පටන් ගත්තද ඕක? ඉන්න මම මේ සේරම නවත්තලා හම්බ කරන්න පටන් ගන්න. මෙහෙම ජීවත් වෙලා මොකටද? අයියෝ ඉතින් මෙයාට මුකුත් තේරෙන්නේ නෑනේ. අම්මේ තව කොච්චර හම්බ කරත් මිනිස්සුන්ට තියෙන උවමනා අසීමිතයි. ඒවට තියෙන සම්පත් සීමිතයි. මල විකාර මැරෙන්න නැතුව ඉන්නනේ. ඕවත් ප්‍රශ්නද? එහෙම බැලුවොත් හිඟ කම්මනේ තියෙන ලොකුම ප්‍රශ්නේ. යකෝ. We were together. පුතා ඉමල්ක තාත්තා අහනවා හවසට ෆිල්ම් එකක් බලන්න යමුද නැත්තම් ඩිනර් අවුට් එකකට යමුද අහලා. And the only way ඕන එකක් ඉතින් මට was to do the hard thing. අම්මලා කියන තැනක යන්නේ. ඉමල්ක පුතා මොකද සද්දයක් නැත්තේ? පොඩ්ඩක් ඉන්නේ ඉතින්. මට වටිනාකමින් වැඩිම විකල්පය තෝරගන්න එපයි. ආවස්තික පිළිවෙයි අඩුම ගෙප්පයි තෝරගන්න. සද්ද නැතුව කලබල කරන්න නැතුව ඉන්න එකත් තෝරගන්නකම්. යකෝ